අද මම ඔයාලට කියන්න යන්නේ මේ iPhone එක තියෙන ෂෝට්කට් කියන ඇප් එක යුස් කරල කොහොමද ඕනම තැනක තියෙන ෆයිල් එකක් ඒ කියන්නේ ෆොටෝ එකක් වීඩියෝ එකක් වගේ ෆයිල් එකක් එක කලික් එක්කින් iPhone එකට සේව් කරගන්න කියලා. ඒකට මුලින්ම ඔයාලා iPhone එක සෆාරය එක හරි Google Chrome එක හරි ඕපන් කරගන්න. මම මෙතන යුස් කරන්න සෆාරි බ්‍රවස එක සෆාරි බ්‍රවස එක ඔගලට සර්ච් කරගන්න පුළුවන් R1 ඩවන්ලෝඩ් කියලා. ඇතමගේ ඩිස්ක්‍රපෂන් එක තියෙනවා ලිංක එක ඒකින් කෙලින්ම මෙතැන්න එන්නත් පුළුවන්. ඊට පස්ස වලට කරන්න තියෙන්නේ එතන ගෙන පලවෙනි සයිට් එකට ගිහිල්ලා එතන තියෙන ඩවන්ලෝඩ් ෂෝට්කට් කියන කොළපාට බටන් එක කලික් කරලා එතනින් පුළන් වාලට ෂෝට්කට් ඇප් එකට ෂෝට්කට් ගැක් කරගන්න. ඊට පස්සේ ඔගලන් පුළන් සට ෂෝට්කට් කියන එක දීලා එතනින් සරාට එන එක ස්කිප් කරන්න ස්කිප් කරට පස්සේ ඔගල ලයිබ්ියගෙන් බලාගන්න පුළුවන් ඔගලගේ ෂෝට් කට් එක හරියට ඇඩ්ඩලාද කියලා. ඕලට මේ විදිරි ෂෝට් කට් එක පෙන්න්නනවන ඔගලන්ට දැම් පුළුවන් ඕනම තැනක තියෙන මීඩියා ෆයිල් එක එකන් ෆොටෝ එකක් වීඩ එක ඕන එක ඩව්ලෝඩ් කරගන්න. දැන් අපි බලමු ටික්ටොක එක වීඩියක් කොහමද ෆෝන් එක ඩව්ලෝඩ් කරගන්න කියලා. අපි මේ වීඩියක ඩව්ලෝඩ් කරගමු මෙතන එන වීඩියෝ එක ෂයායි කන්නය කලික් කරලා මෝ එකට ගිහිල්ලා එතනින් අප ෂයාශීට්ට කෝපනුවට පස්සේ අපේ ෂෝට්කට් එක ඒෂාශීට් එක තිය ඊට පස්සේ අපිට පුළුවන් අපි ලිංකක ඒ ෂෝට්කට් එකට ෂයා කරලා එතරින් අපිට වීඩියක ඩව්ලෝඩ් කරගන්න. හැබැයි අපි මේක පලවෙනි පාට කරද්දී අපෙන් පර්මිෂන්ස් වගේකට අලෝ ඉල්ලනවා ඒටිකට අලෝ දුන්නට පස්සේ අපිට පුළුවන් දිගටම වීඩියෝස් ටික ඩව්ලෝඩ් කරගන්න පලිනි පාට විතරක් ඒටිකට අලෝ දීලා එක්සස් එක දෙන්න. දැන් උඩින් පෙන්න්නනාගේ වීඩියෝ ඩව්ලෝඩ් ලා ඉවරයි අපිට පුළුවන් ෆොටෝස් ඇප් එකට ගිහිල්ල බලන්න වීඩියෝ ඩව්ලෝඩ් ලට කියලා. මේක විශේෂත්ය තමා ටික්ටොක් එක වීඩියෝ ඩව්ලෝඩ් කරත් වෝට මාර්ක එක හිටින්නේ නැහැ. ඉන්න අපිට වෝට මාර්ක් මොකුත් නැතුව මොකක් හරි වැඩකරුණත් කෙලිම වීඩියෝ ඩව්ලෝඩ් කරගන්න පුළුවන්. හරි දැන්වාට පේන අප වීඩියෝ ඩව්ලෝඩ් ලා ඉවරයි අපි දැම් බලමු ෆෙස්බුක් ඒ කොහොමද වීඩියෝ ඩව්ලෝඩ් කරගන්න කියලා. මට දැන් හිතනවා මේ වීඩියෝ ඩව්ලෝඩ් කරගන්න ඕන කියලා. ඒකත් අර විදිහටම ෂෙයා එකන ක්ලික් කරලා මෝදීලා ෂෙයා ෂීට් එකේ අපේ ෂෝට්කට් එක ක්ලික් කරලා පස්සේ ඔටෝමැටිකලි ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. මේකෙත් පළවෙනි පාරට පර්මිෂන්ස් වගේ ඇක්ටිල්ලනවා. ඒ ටිකට කලින් වගේ අලෝ දුන්නාට පස්සේ ඔයගෙන් අහනවා වීඩියෝ එකේ මොන ක්වොලිටි එකකට ඩවුන්ලෝඩ් කරන්න ඕන කියලා. ඔයාලට පළවෙනියකින් 480p ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වගේම දෙවෙනියකින් පුළුවන් 720p ක්වොලිටි එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලකින් කැමති එකක් ක්වොලිටි එකක් දීලා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන් ගැලරි එක තියෙනවාට කියලා. ඒකත් ගැලරි එකක් තියෙනවා මේ විදිහට. එතකොට ඔයාලට පුළුවන් මේ විදිහට ඕනම සෝෂල් මීඩියා එකක තියෙන වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. තව ෂෝට්ස් කට් ගැන වීඩියෝ ඕන නම් කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා මට උදව්වක් දෙන්න අමතක කරන්න එපා.